අයිබෝන් කියන්නම් මේ අපි මේ ડોක්ටර් දැනගත්තේ මේ සතියක් විතර වෙනවා මේ මගේ හස්බන්ඩ්ගේ කකුලට දැන් අවුරුදු 2ක් වෙනවා එයාට මේ ඉනිමග තියෙනවා ඉතින් අපි මේ අඬාදුපුරේ ගිහිල්ලා බෙහෙත් කරා ඒකට හරි ගියේ නෑ මේ ඉතින් ඊට පස්සේ මෙයාට ඇවිද ගන්න දරුවෝ ඇන්ගල් එකට වගේ ගියේ හැමතැනින්ම බෙහෙත් කරා ගණේ මුල්ලෙන්ද අතුරුගිරියෙන්ද හැමතැනින්ම බෙහෙත් කරා ඉතින් ඒකතරත් සුව නෑ සුව වුන්නේ ඉතින් අපි අඬාදුපුරේ යන්න ලෑස්තිලා ඉනකොට අපිට පොරේ නැකෙන් වේදි දෙන්නේ මං නැගන් කියලා එයා ඉලබලා අපිව දන්නවා එයා හිතන්කෝ මේමයි ආනේ තවම සනීප වෙන්නේ නැද්ද මේම ආවල් තැන තියනවා කියලා බොරැල්ලේ දිග්ගසරි දිගනේ මේ ආවල් තැන කියලා ඉතින් අපිට ගියතු දෙවෙන්ද පණිවිඩය දුන්නේ මැඩම් ඉතින් අපි තුන්වෙන්ද මේ ડોක්ටර්ව හම්බෙන්න ආවා ડોක්ටර්ගේ නම මට මතක සෝරි ජනි ડોක්ටර්ගේ නම ජනි පිටුනේ මැඩම් ඔක්කොම අපිට ඉලෙක්ෂන් එක දුන්න යන විදිහට ඉතින් මෙයාට මට කියන්න තියෙන්නේ වඳින්න විතරයි මට මුදල නෙවෙයි මුදලට ඕන දෙයක් ගන්න පුළුවන් ඒත් මේ වගේ දේවල් අමාරුයි සනීප කරගන්න අනිත් ඇඟල් නම් කරන්නේ මුදල ගන්නවා වංශාව දෙනවා හොඳ වෙනවා කියලා තුන් හතර පාරකට හරියන්නේ ඉතින් මගේ මහත්තයා මෙන්න කැක්කුම එනකොට ඇඳෙන් බහිනකොටද කිසි දෙයක් ගන්න පෑ ගාගෙන තා නමුත් මං එයාට පෙන්නන්නේ මම මගේ හිත ඇතුලෙන් මං අඬනවා අයියෝ මේ මොකද්ද අපිට උනේ කියලා දැන් අපි ඇවිල්ලා තුන්ෙන් දාවේ තුන්ෙන්ද මෙහෙන් යනකොට ගන්න මේ බෙහෙත් දාගෙන ඔක්කොම කරගෙන ගියා යනකොටත් යන්න බැරුව ගියේ ඉතින් පහුවෙන්ද උදේ ඒ කියන්නේ මගේ මහත්තයා ඇඳෙන් නැගිනකොටත් කෑ ගහගෙන තමයි කකුල බිම තියන්න බෑ ඒ තරම් අමාරුයි අනිත් තුරුණුවන්ගේ සරණයි පහුවෙන්ද උදේ ඉස්සෙල්ලා පරණ තත්ත්වෙටම ආවා හොඳටම බැස්සා ඇවිද්දා බැන්ඩේජ් එක තුන්වෙන්ද ගලවලා දැම්මා තුන්වෙන්ද හතරවෙන්ද ගලවලා දැම්මා මේ ඉතින් මට වෙන කිසි දෙයක් නෑ මුදල නෙවෙයි ජනිත් ડોක්ටර්ගේ අද්ගුණේ ආයි මම නැවත කියනවා නිදුක් නිරෝගී භාවය ලැබිලා ශක්තිය ධෛර්යය ලැබෙනවා ඒ කියන්නේ මේ වගේ තැන් හරි දුර්ලභයි එච්චරයි මට කියන්න තියෙන්නේ බුසරණයි